ඔබ ඔබේ මානසික ශක්තිය නිවැරදිව හඳුනාගෙන විෂසහිත පුරුදු සහ මිනිසුන්ගෙන් ඈත් වෙලා ඊළඟට කරන්න ඕනේ මොනවද? ආකර්ෂණ නීතිය පාවිච්චි කරලා ඇත්තටම අපිට අවශ්‍ය සාර්ථකත්වය සහ සතුට අපේ ජීවිතයට ප්‍රායෝගිකව අපි අත්පත් කරගන්න ඕනේ කොහොමද? වෙක්ස් කින්ගේ Good Vibes Good Life ග්‍රන්ථයේ ගැඹුරුම හරය අඩංගු වෙන්නේ එතන. ඔබ අපේ මේ පොත් විශ්ලේෂණ වීඩියෝ මාලාවේ පළමු කොටස තවමත් නැරඹුවේ නැත්නම් මුලින්ම ඒක බලලා ඉන්න කියලා මම ඔබට මතක් කරනවා. එතකොට අද අපි මේ දෙවන කොටසින් කතා කරන්න යන්නේ අද සමාජයේ බොහෝ දෙනෙක්ට මගහැරලා තියෙන සැබෑ self love. එහෙම නැත්නම් තමන්ට ආදරය කිරීම කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම අපේ මනසේ බලෙන් ඉලක්ක මැනිෆෙස්ට් කරන්නේ කොහොමද? ඒ විතරක් නෙවෙයි. අපේ ජීවිතයට පැමිණෙන වේදනාවන් අපේම සාර්ථකත්වයට ආයුධයක් කරගන්නේ කොහොමද? මේ දේවල් ගැන අද අපි කතා බහ කරන්න සූදානම්. අපි හැමනම් කෙලින්ම පොතේ සිව්වන කොටසට පිවිසෙමු. මේ පොතේ සිව්වෙනි කොටසින් අවධාරණය කරන්නේ අද සමාජයේ බොහෝ දෙනෙට මගහැරලා තියෙන විශේෂ කාරණාවක් ගැන. ඒ තමයි self love. තමන්ට තමන් ආදරය කිරීම කරන්න ඕනේ කොහොමද? අපි ඒ ගැන මේ පරිච්ඡේදයේදී කතා බහ කරනවා. අද අපි ජීවත් වෙන්නේ සමාජ මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම සංසන්දනය කරන ලෝකයක. අපි අපේ ජීවිතේ තියෙන අඩුපාඩු අනුන් සමාජ මාධ්‍යවලට මුදාහරින කෘතිම සකස් කරන ලද සුන්දර අවස්ථාවන් සමග සසදන්න ගිහිල්ලා අපේම වටිනාකම් බිඳුවටම දා ගන්නවා. වෙක්ස් කින් මෙහිදී අපිට පෙන්වලා දෙන්නේ තමන්ට තමන් ආදරය කිරීම කියලා කියන්නේ කොන්දේසි සහිතව කළ යුත්තක් නෙවෙයි. සමහරු කියනවා මම මගේ බර අඩු කරගත්තාම මම වාහනයක් ගත්තාම මම ගෙයක් හදාගත්තාම මම මටම ආදරය කරන්න පටන් ගන්නවා කියලා. හැබැයි මේක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. සැබෑ self love එහෙම නැත්නම් ඔබ ඔබටම ආදරය කරනවා කියලා කියන්නේ මේ මොහොතේ ඔබේ ශරීරයේ ඔබේ ජීවිතේ කොයිතරම් අඩුපාඩු තිබුණත් ඒ සියල්ල සමගින් ඔබ ඔබව කොන්දේසි විරහිතව පිළිගන්නවා කියන හැඟීම. තමන්ගේ අඩුපාඩු හදාගන්න උත්සාහ කරන අතරතුරම වර්තමානයේ ඉන්න තමන්ට ගෞරව කරන එක. මෙහිදී භෞතික අලංකාරය, ෆිසිකල් බියුටි සහ අභ්‍යන්තර අලංකාරය, ඉන්ටර්නල් බියුටි ගැන ගැඹුරින් අදහසක් ඉදිරිපත් වෙනවා. ඔබ බාහිරින් කොයිතරම් ලස්සනට ඇඳ පැළඳගෙන හිටියත් ඔබේ අභ්‍යන්තරය ඊර්ෂ්‍යාවෙන්, තරහවෙන් සහ ආත්මාර්ථකාමීත්වයෙන් පිරීලා තියෙනවා නම් ඔබෙන් පිටවෙන්නේ ඊටම අප්‍රසන්න ශක්තියක්. නමුත් කෙනෙකුගේ අභ්‍යන්තරය කරුණාවෙන්, ආදරෙන් සහ නිහතමානීකමෙන් පිරීලා තියෙනකොට ඒ පුද්ගලයාගේ මුහුණෙන් සහ ශරීරයෙන් නික්මෙන ශක්තිය ඕනෑම කෙනෙක්ව ආකර්ෂණය කරගන්නා තරම් බලවත් දෙයක් බවට පත්වෙනවා. ඒ වගේම අපේ කුඩා කාලේදී සිද්ධ වෙච්ච විවිධ අමිහිරි සිදුවීම් නිසා, ඒ වගේම අපේ දෙමව්පියන්ගෙන්, අපේ ගුරුවරුන්ගෙන් අහන්න ලැබුණු ඍණාත්මක වචන නිසා පීඩාවට පත්වෙච්ච දරුවෙක් අපි තුල ඉන්න පුළුවන්. ඒ පීඩාවට පත්වෙච්ච දරුවාගේ හිතේ තියෙන තුවාල සුවපත් කර ගැනීම self love වල ප්‍රධානම කොටසක්. සාමාන්‍ය කෙනෙකුට මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඔබ ඔබේම කුඩා කාලයේ ඡායාරූපයක් දිහා බලලා ඒ කුඩා දරුවාට ආදරෙන් කතා කරන එක. ඔබ ඔබේම හොඳම මිතුරා බවට පත් වෙලා ඔබේ මනසට නැගෙන ස්වයං විවේචන නතර කරලා ඔබටම කරුණාවෙන් සහ ආදරෙන් කතා කරන්න පටන් ගන්න එක. මේ පොතේ 5 වෙනි කොටසින් අපි කතා කරන්නේ ඊටාම රසවත් සහ ඊටාම බලවත් මාතෘකාවක් ගැන. ඒ තමයි manifestation. ඒ කියන්නේ අපේ මනසේ බලයෙන් අපට අවශ්‍ය වෙන ඉලක්ක සහ සිහින භෞතික ලෝකයේ තුල යථාර්ථයක් බවට පත් කරගන්න එක. ලෝකේ නිර්මාණය වෙලා තියෙන ඕනෑම භෞතික දෙයක් මුලින්ම නිර්මාණය වෙන්නේ කවුරුම හරි කෙනෙක්ගේ මනසක් ඇතුලේ. වෙක්ස් කින් පැහැදිලි කරන ආකාරයට අපේ මනස ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි දැනුවත් මනස, conscious mind. අනිත් මනස තමයි යටිහිත. ඒ කියන්නේ unconscious mind. අපේ ජීවිතයේ 95%ක්ම පාලනය වෙන්නේ අපේ යටිහිත තුල තැන්පත් වෙලා තියෙන විශ්වාසයන් මත. අපි කුඩා කාලයේ සිටම අහලා තියෙන මට සල්ලි නැහැ,
මම දක්ෂ නැහැ. සාර්ථක වෙන්න ගොඩක් අමාරුයි වගේ. limiting beliefs. එහෙම නැත්නම් අපව සීමා කරන ඍණාත්මක විශ්වාසයන් අපේ යටිහිතේ තදින්ම මුල් බැසගෙන තියෙනවා. ඔබ මැනිෆෙස්ට් කරන්න උත්සාහ කරන වෙලාවට පළමුවෙන්ම මේ සීමාකාරී විශ්වාසයන් ගලවලා ඉවත් කරලා දාන්න ඕනේ. මෙහිදී කතෘවරයා තමන්ගේම අත්දැකීමක් විස්තර කරනවා. ඒ කියන්නේ ඔහු ඉතා ප්‍රසිද්ධ ලේඛකෙක් නොවුණු අවධියේදී ඔහු විෂුවලයිස් කරන්න පටන් ගන්නවා මේ පොත ඉතා ශ්‍රීකයෙන් අලෙවි වෙනවා. ඒ වගේම මේ පොත කියවලා බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය වෙනස් කරගන්නා ආකාරය. ඒ වෙනුවෙන් ඔහු නිරන්තරයෙන්ම පොසිටිව් ඇෆර්මේෂන්ස් භාවිත කළා. නමුත් මිනිසුන් මෙහිදී කරන ලොකුම වැරද්දක් තියෙනවා. ඒ තමයි තමන්ට අත්‍යවශ්‍ය දේවල් ගැන ඇලී ගැලී සිටීම වගේම ඒ දේවල් ගැන අනවශ්‍ය විදිහට කලබලයට පත්වෙන එක. බොහෝ අය යමක් පැතුවහම ඇයි තවම ඒක මට ලැබුණේ නැත්තේ? කොහොමද ඒක ලැබෙන්නේ? කවද්ද ලැබෙන්නේ කියමින් දැඩි මානසික පීඩනයකට පත්වෙනවා. මෙවැනි දැඩි ඇලීමක් සහ බියක් ඇති වුණාම ඔබ විශ්වයට මුදා හරින්නේ මා ළඟ ඒ දේ නැහැ. මම අසරණයි කියන පහළ සංඛ්‍යාතයයි. ඒ නිසා වෙක්ස්කින් අපිට උගන්වන ප්‍රබලතම පාඩමක් තමයි letting go. ඒ කියන්නේ අත්හැරීම සහ විශ්වාසය තබා ගැනීම කියන එක. ඔබට අවශ්‍ය ඉලක්කය ඊටාම පැහැදිලිව මනසින් දකින්න. එය ලැබුණාම දැනෙන සතුට සහ නිදහස මේ මොහොතේම අත්විඳින්න. ඉන් පසුව ඒ ප්‍රාර්ථනාව විශ්වයට මුදා හැරලා ප්‍රතිඵලය ගැන කලබල නොවේ. විශ්වය කෙරෙහි පූර්ණ විශ්වාසය තියලා නිදහස් වෙන්න. ඔබ නිවැරදි සංඛ්‍යාතයේ සිටින විට විශ්වය ඔබට අවශ්‍ය දේ ඔබට වඩාත්ම සුදුසු වේලාවෙදී ඔබ වෙතට ලබා දෙන්න පටන් ගන්නවා. බොහෝ අය ආකර්ෂණ නීතිය සහ මැනිෆෙස්ටේෂන් වැරදියට පටලව ගන්නවා. ගෙදරට වෙලා කාමරයට වෙලා ලොකු දේවල් හිතින් මවාගෙන කිසිම දෙයක් නොකර ඉන්නවා. Good Vibes Good Life කෘතියෙන් වෙක්ස් කිං මේ ගැන අපිට පහදලා දෙනවා. අපි මේ හිතන විදිය සම්පූර්ණයෙන්ම වැරදි කියලා ඔහු අපිට පැහැදිලි කරලා දෙනවා. ඔහු පැහැදිලිවම කියනවා ක්‍රියාවෙන් තොරව කරන ප්‍රාර්ථනා සියල්ලම නිකම් මායාවන් පමණයි කියලා. ඔබ මනසින් කොතරම් ධනාත්මක වුණත් ඒ ධනාත්මක ශක්තිය ප්‍රායෝගික ක්‍රියාකාරකම් බවට පත් කළේ නැත්නම් ඔබට කිසිම ප්‍රතිඵලයක් ලබා ගන්න වෙන්නේ නැහැ. සාර්ථකත්වය ළඟා කරගන්න නම් අපි කම්ෆර්ට් සෝන් එකෙන් එහෙම නැත්නම් අපි ළඟ තියෙන සුවපහසු කලාපෙන් එළියට එන්නටම ඕනේ. ඔබ නිරන්තරයෙන්ම එකම තැන එකම පුරුදු විදිමින් ඉන්නවා නම් ඔබේ ශක්ති ශේෂ්ත්‍රය වර්ධනය වෙන්නේ නැහැ. ඔබට අලුත් ප්‍රතිඵල අවශ්‍යයි නම් ඔබ අලුත් දේවල් අත්අදා බලන්න ඕනේ. අවදානම් බාර ගන්න ඕනේ. මෙහිදී බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි වැඩ කල් දාන එක. එහෙම නැත්නම් වැඩක් පටන් ගන්න කිසිම මොටිවේෂන් එකක් නැති එක. කතෘවරයා පෙන්වලා දෙනවා වැඩක් පටන් ගන්න මොටිවේෂන් එක එනකන් බලාගෙන ඉන්න එපා කියලා. මොටිවේෂන් කියලා කියන්නේ తాවකාලික හැඟීමක්. අද තියෙනවා හෙට නැහැ. ඔබට අවශ්‍ය වෙන්නේ ඩිසිප්ලින්. එහෙම නැත්නම් විනය සහ අඛණ්ඩවම කැපවීමක්. ඔබට කොතරම් කම්මැලි වුණත්, කොච්චර අපහසු වුණත්, ඔබ ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ වෙනුවෙන් අනිවාර්යයෙන්ම දවසකට පුංචි හරි පියවරක් ඉදිරියට තියන්නටම ඕනේ. ඒ වගේම ගමනක් යද්දී අපිට අසාර්ථක වීම වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක ස්වභාවිකයි. සාමාන්‍ය මිනිස්සෙක් අසාර්ථකත්වයක් ආපු ගමන් මට මේක හරියන්නේ නැහැ කියලා ගමන නතර කරනවා. නමුත් උසස් ভাইබ්‍රේෂන් එකක් තියෙන කෙනෙක් අසාර්ථකත්වය දකින්නේ විශ්වෙන් Tamanට ලැබෙන ෆීඩ්බැක් එකක්. එහෙමත් නැත්නම් මඟ පෙන්වීමක් විදිහට. යම්කිසි පාරක් වැහුණාම එකෙන් අදහස් වෙන්නේ ඔබ ඊට වඩා හොඳ වෙනත් පාරකින් යා යුතු බවක්. ඒ නිසා අසාර්ථක වීම වලට බය නොවි ඒවයින් පාඩම් ඉගෙනගෙන ඉදිරියටම යන්න. මේ පොතේ අවසාන සහ ගැඹුරුම කොටසින් කතා කරන්නේ අපි ජීවිතයේ මුහුණ දෙන දුක්ඛම් කටළු සහ අපේ ජීවිතයේ තියෙන සැබෑම අරමුණු ගැන. අපි හැමෝම අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි හොඳ මිනිස්සුන්ටම මේ වගේ නරක දේවල් සිද්ධ වෙන්නේ? ඇයි මටම මේ දේවල් මෙහෙම සිද්ධ වෙන්නේ කියලා. වෙක්ස් කිං
තමන්ගේ පියාගේ මරණය, කුඩා කාලේ නිවසක් නොමැතිව විඳපු දුක සහ තමන් මුහුණ දුන්නු මානසික බිඳවැටීම් සිහිපත් කරමින් පෙන්වලා දෙන්නේ අපේ ජීවිතයට පැමිණෙන හැම වේදනාවක්ම අපව විනාශ කරන්න එන දෙයක් නෙවෙයි. අපව අවදි කරන්න එන පාඩමක් බව. වේදනාව කියන්නේ අපේ ඊගෝ එක. එහෙම නැත්නම් අපේ අහංකාරකම බිඳ දාලා අපව උසස් ආත්මික අවබෝධයකට රැගෙන යන පාලමක්. ගිනි දැල්ලකට අසු නොවූ රත්තරන් වල සැබෑ දිලිසීම සහ වටිනාකම මතුවෙන්නේ නැහැ වගේ තමයි. ජීවිතයේ කටුක අත්දැකීම් වලට මුහුණ නොදුන් මිනිසෙකුගේ අභ්‍යන්තර ශක්තිය සහ ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. මෙහිදී මිනිසුන් කරන ලොකුම වැරද්දක් තමයි ජීවිතේ තමන්ට සිද්ධ වෙච්ච අත්වැරදීම්, පස්තැවීම් මේ දේවල් තමන්ගේ මුළු ජීවිතයෙන් බවට පත් කරගෙන ජීවිතාන්තය දක්වාම වින්දිතයකගේ භූමිකාව රඟපාන එක. මට පුංචි කාලෙදී මෙහෙම වුණා. මගේ දෙමාපියන් මට සැලකුවේ නැහැ. මගේ සහකරුව මට වංචා කළා කියමින් ඒ තුවාලයම පාරවමින් සිටීමෙන් ඔබේ ශක්තිය සම්පූර්ණයෙන්ම සිඳලා යනවා. කර්තෘවරයා මෙහිදී අපිට අභියෝග කරනවා මේ වගේ තත්වයකදී අපි ඇයි මටම මෙහෙම උනේ කියලා ප්‍රශ්න කරනවා වෙනුවට මේ වගේ දෙයක් තුලින් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම මොකක්ද කියලා අපි අපෙන් අහන ප්‍රශ්නය වෙනස් කරගන්න කියලා. මේ වේදනාවන් හරහා මම මගේ ජීවිතය ශක්තිමත් කරගන්නේ කොහොමද? මම ලබපු මේ අත්දැකීමෙන් වෙනත් මිනිසෙකුගේ ජීවිතය සුවපත් කරන්න මට පුළුවන් වෙන්නේ කොහොමද කියලා තමන්ගෙන්ම ප්‍රශ්න කරන්න පටන් ගන්න. ඒ මොහොතේම ඔබේ වේදනාව ඔබේ ජීවිතයේ බලවත්ම ආයුධය බවට පත්වෙනවා. මේ කොටසේදී අවධාරණය කරන තවත් වැදගත්ම සංකල්පයක් තමයි gratitude. එහෙම නැත්නම් කෘතවේදීත්වය. අපේ ජීවිතයේ අපිට නැති දේවල් ගැනම හිත හිතා දුක් වෙනවා වෙනුවට මේ මොහොතේ අපිට ලැබිලා තියෙන සරලම දේවල් ගැන පවා හදවතින්ම ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න. ඔබට හුස්ම ගන්න ලැබෙන වාතය, ඔබට කන්න ලැබෙන කෑම, ඔබට සිටින එක විශ්වාසවන්ත එක මිතුරෙක් ගැන පවා ඔබ මේ විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඔබ gratitude ප්‍රගුණ කරන විට ඔබේ වයිබ්‍රේෂන් එක ශනිකවම විශ්වයේ ඉහළම සංඛ්‍යාතයකට පිවිසෙනවා. ඒ හරහා ඔබට තවත් ස්තුතිවන්ත විය හැකි සුන්දර දේවල් රාශියක් ජීවිතයට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. සැබෑ ජීවිතයේ අරමුණ කියන්නේ මුදල් සහ ලෞකික දේවල් පස්සේ දිවීම පමණක් නෙවෙයි. ඔබ ලබන ඒ උසස් ආත්මික ශක්තියෙන් සහ ආදරයෙන් මුළු ලෝකයම සුවපත් කරන්න දායක වෙන එක. අපි මේ good vibes good life කෘතියෙන් මෙච්චර වෙලා කතා කරපු කාරණා සියල්ලම එකට කැටි කරලා ගත්තොතින් අපිට පැහැදිලි කරගන්න පුළුවන් අපේ ජීවිතයේ සාර්ථකත්වය කොහොමද අත්පත් කරගන්නේ කියලා. මේකෙදි කතා කරපු පළවෙනි රහස. ඔබ කියන්නේ ඔබේ මනස සහ ශක්තිය. ඔබ ආකර්ෂණය කරගන්නේ ඔබට අවශ්‍ය දේවල් නෙවෙයි. ඔබ කම්පණය වෙන සංඛ්‍යාතයට සමාන දේවල් විතරයි. ඒ නිසා නිරන්තරයෙන්ම ඔබේ සිතවිලි සහ හැඟීම් ඉහළ මට්ටමක පවත්වාගෙන යන්න. දෙවෙනි රහස self love. සාර්ථකත්වයේ අඩිතාලම. ඔබ අනිත් අය සමග ඔබව සසදන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්න. අඩුපාඩු සහිත ඔබ විසින්ම පිළිගන්න පුරුදු වෙන්න. ඔබට ඔබ ගැනම ආදරයක් සහ ගෞරවයක් නැත්නම් ලෝකෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙන්න එපා. තුන්වෙනි රහස. ඔබේ මානසික ශක්තිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බය නැතුව boundaries සීමාවන් පනව ගන්න. විෂසහිත මිනිසුන්ගෙන් සහ පරිසරයන්ගෙන් ඈත් වෙන්න. අනුන්ව සතුටු කරන්න ගිහිල්ලා ඔබේ ජීවිතය බිල්ලට දෙන්න එපා. හතරවෙනි රහස. මනසින් පමණක් දේවල් ප්‍රාර්ථනා කරමින් ඉන්නේ නැතිව ඒ දේවල් ප්‍රායෝගික ලෝකයේ ක්‍රියාත්මක කරන්න ඔබ දැන් ඉන්න. කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ඇවිල්ලා ජීවිතේ දකින්න පුරුදු වෙන්න. සෑම විටම විනයකින් යුතුව වැඩ කරන්න. ප්‍රතිඵලය විශ්වයට බාර දීලා නිදහස් වෙන්න. පස්වෙනි රහස. ඔබේ ජීවිතයට ඇතිවෙන සෑම වේදනාවක්ම සෑම කටුක අත්දැකීමක්ම සිද්ධ වෙන්නේ ඔබව විනාශ කරන්න නෙවෙයි. ඔබව තව තවත් ශක්තිමත් කරමින් ඔබව සාර්ථකත්වයේ කරා මෙහෙවන්න කියලා විශ්වාස කරන්න පටන් ගන්න. නැති දේවල් ගැන ලත වෙන්නේ නැතිව ඇති දේවල් ගැන නිරන්තරයෙන්ම gratitude එහෙම නැත්නම් කෘතවේදීත්වය දැක්වීම ප්‍රගුණ කරන්න. දැන් ඔබ මේ වීඩියෝව නැරඹීමෙන් හෝ ශ්‍රවණය කිරීමෙන් පමණක් ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ නැහැ.
දැනුම කියලා කියන්නේ එක්තරා විභව ශක්තියක් පමණයි. මේ දේවල් ප්‍රායෝගිකව සිද්ධ වෙන්න නම් ඔබ මේ වීඩියෝව නරඹලා ඔබේ ජීවිතයට එකතු කරගත්ත දේ හැබැයි ලෝකයේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න මහන්සි වෙන්න. අද දවසේ ඔබට දැනෙන ඍණාත්මක සිතුවිල්ලක් වෙනස් කරගන්න බලන්න. කණ්ණාඩියක් ඉදිරිපිටට ගිහිල්ලා ඔබ ඔබටම ආදරෙන් සහ කරුණාවෙන් වචනයක් කතා කරන්න. ඒ වගේම ඔබ ළඟ තියෙන එකම එක දෙයකට හරි කෘතවේදීත්වයක් දක්වන්න. ඔබේ අභ්‍යන්තර ලෝකය වෙනස් වෙන්න පටන් ගත්තාම ඔබ නොදැනුවත්වම ඔබේ බාහිර ලෝකය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ good vibe එකෙන් ඔබට ඔබේ මුළු ජීවිතයම වෙනස් කරගන්න පුළුවන්. අද අපි කතා කරේ වෙක්ස් කිං විසින් රචනා කරපු good vibes good life කියන කෘතිය ගැන. මේ කෘතියෙන් ඔබේ ජීවිතයට වටිනා යමක් එකතු වුණා නම් මේ වීඩියෝට පහලින් කමෙන්ට් එකක් විදිහට සටහන් කරන්න. ඒ වගේම මේ වීඩියෝව තවත් අයට නරඹන්න ෂෙයා කරන්න.